හායි කොහොමද යාළුවනේ? අද ඉතින් අපි තවත් ලස්සන දියල්ලක් බලන්න යන්නේ අපේ යාළුවාට එක්ක හිටලා. ඉතින් අපි ගිහලා බලමු කොයි දියල්ල කියලා. අහන්න ඔයාලා දන්නවද කියලා. ලංකාවේ ප්‍රසිද්ධම දියල්ලක් තමයි ඉතින් බලන්න යන්නේ අපි. එහෙනම් ඉතින් යාළුවනේ ගිහලා බලමු අපි දියල්ල මොකද්ද කියලා. මේ පාර තමයි ඉතින් බලන්න යන මේ ෂෝට් කට් එකක්. අපි ඉස්සලා ආයේ පාරට ගිහිල්ලා ආයේ අපිට Google Map එකේ පෙන්නුවේ මේක තමයි. කොහෙද යන්නේ බඩි? මේක ෂෝට් කට් එකක්. පාන්දුරාවේ කට්ටිය ගියා. දෙපාරක් තුන්පාරක් පාර පොඩ්ඩක් පැටලුණා. ඒත් ආයේ හරියට ගියසගෙන සිග්නල් පොඩි කිල්සයක් ඇවිල්ලා හරි පාරට වැටුණා. මේක ෂෝට් කට් එකක් වෙන්නද නේ? අම්මා පාර දැම්මන එකක් කියලා හිතුනේ. ස්ටිව් අයියේ. ඔළුව අත ගාගත්ත ස්ටිව් අයියා. ඔය ස්ටිව් අයියේ මූණ බලන්න ඕනවට. දැන් පොඩ කතා කරමු. ස්ටිව් අයියේ මූණ බලන්න ආසිතුනා. මාර්ග නීතියට වැඩ කරන අපේ ෂෙහාන්. අපි කොහෙන්ද උඩ පාරෙන්ද යට පාරෙන්ද යන්නේ? යට පාරේ. අන්න මුගේ බයිසිකලෙට දැන් තමයි හරියට පාර. අම්මා පුත්‍රයා බයික් එකේ දැන් යන්නේ. අලි පන්නන්න ගෙනාවේ පුත්‍රයා. අම්මා බුද්දේට පාරට බලනවා. අමුදා පාරට දෙයියෝ. අද ඉතල
කට්ටයක් අරගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි මේ පාන්දුරාවට බෑලා යන තැනම තියෙන ලස්සන ජූස් බාර් එක. ඇත්තටම හොඳයි. ජූස් හොඳයි, ෆෘට් ජූස් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඔයාලත් ඇවිල්ලා try කරලා බලන්න. හොඳ ලොකේෂන් එකක්. ඇත්තටම මාර විදිහට තමයි සිත සනසනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න එතනට. ඇවිල්ලා ජූස් එකක් බීලා බොන ගමන් එතන සුන්දරත්වය විඳින්න. එන යාළුවනේ අපි ඉස්සරහට යමු පාන්දුරාව බලන්න. පාන්දුරාවට යන පාර කැදිලා නැහැ. මේව තමයි යන්නේ. මේ කෝ පහන්තුරාව. ඉතින් යාළුවනේ මෙතන කොහොම ගිහලා ඔයාලට පේන පොඩි කොන්ක්‍රීට් බැම්මක් තියෙනවා. ඒක දිගේ ආපැත්තට ගිහලා පොඩි කන්දක් තියෙනවා. කන්ද නැගලා කන්ද දිගේ ගිහලා තමයි පාන්දුරාව බලන්න යන්න තියෙන්නේ. අපි අද නම් වතුර අඩුවේ. වතුර වැඩි කාලෙට මෙතනින් ක්‍රොස් වෙන්න පුළුවන්ද බැයිද හරියට අපි දන්නේ නැහැ. විස්තරයක් කියගෙන පොඩ්ඩක් දේශමුනේ බලලා පොඩ්ඩක් වහින්න නැති කාලෙක ඉන්න. එහෙම આવොත් ඔයාලට මං හිතන්නේ මේ බැම්ම දිගේ ගිහලා එහා පැත්තට ක්‍රොස් වෙලා ඉවරලා ඔයාලගේ පාන්දුරාව බලන්න යන්න පුළුවන්. මොකද දැන් අපි මේ යත්තේ වතුර නැහැ. නැත්තම් අපි හිතන්නේ මෙහෙම යන්න පුළුවන් වෙයි කියලා. පාර ක්ලියර්. ඉතින් මම ගිහලා අර අතන ගලගෙන වතුර බැටි දෙකක් තියෙනවා. ඔය යන්න අපේ බලමු අපි ගිහින්. ඕ මාලා ලැබුණ ගහන්න දිලා. මේ වතුර මාලා වල අඩි තියන්න වල ඉස්සර නෑ. සල්ලගෙන උඩට නැගින්න තියෙන්නේ. එහෙම අවුලක් නැසේ. ඔතනින් ඔය මේ දියසල් වල අඩි තියන්න බල ඉස්සර ඈ. සඩියා. ඔයා අතනින් දාලා එන්න. ඔතන එකපාරට පයින්න පුළුවන් නම්. ලෙසන. ඉතින් යාළුවනේ මේ වගේ ගන්නලින් හදන පඩිපලක් තියෙන්නේ. අපි පඩිපල නැගලා බලමු එතනින් ඉස්සරහට කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් යාළුවනේ අපි යමු. අප්පල්සි මෙතනින් ගිහලා යන්න තියෙන්නේ. ඔයාලට පේනවනේ ගල් වලින් තමයි පඩිපල හැදිලා තියෙන්නේ. අපි යන්නේ ඉතින් බලන්න ඉස්සරහට කොහොමද තත්ත්වය කියලා බලන්න. පොඩ්ඩක් ඉතින් කටුකයි ලස්සන දැන් කොහොමද බලන්න කටුක ගමනක් යන්න ඕනේ. ඉතින් යාට පස්සේ තමයි ලස්සන දේවල් පේන්නේ. ඉතින් හැම සැරේ පඩිපල නගිනවා. බලමු පඩිපල නැගලා ඉතින් යාට අපිට කොයි වගේ දෙයකට මුහුණ දෙන්න තියෙනවද කොයි වගේ තැනකින්ද යන්න තියෙන්නේ කියලා. එහෙනම් යාළුවනේ අපි ඉස්සරහට. මේ වතුර අඩුයි ඈ. ෆොටෝස් වල දැකපු විදිහට මම මෙතන වතුර අඩුයි. අපි හිතන්නේ අපිට මොන ක්ලයිමේට් එකත් එක්ක මොන දවසක් සෙට් වෙන්නේ හොඳට ඉරාව පායලා තියෙනවා වෙස්සක් නැහැ. ඔය හිතන්නේ මේ වලවල් හැරෙන්න කොච්චර වතුරක් එන්නත් එක කල්ලක්කාම කියන්න පුළුවන් වතුර පාර කොච්චර සැරද කියලා ඉවරලා අපි
වෙලාව තමයි වැස්සත් නෑ අවුව වතුරත් අඩුයි. අපිට ලස්සනට අපේ ටාගට් එකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර ඉස්සරහට ගිහලා බලමු. ආන්පුරාව තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. පේනවද ඉතින් වලල් වල හැටි. ඒකට ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර වතුර පාර සැරද කියලා. එහෙනම් ඉස්සරහට යමු. මේ මෙතන ඉන්න නෑ වගේ. ළමයි ටාගට් වෙලාවයි පහන්ති දාලා යනවා අපි. තනි කෙලින් ගලක් තියෙන්නේ. ගල රංගින්න තියෙන කම්බයක් දාලා තිනවා. ඒක නම් ඇත්තටම හොඳ දෙයක්. කම්බේ දිගේ එල්ලලා පරිස්සමට ඉන්න. නැගලා ඉවරනාට පස්සේ තමයි අපිට පාන්දුර බලා ගන්න පුළුවන්. ඉතින් එළවලුනේ නැගලා ඉවරලා ඔයාලට අපි මෙච්චර වෙලා කටු ජීවිතයක් ගත කර ඇවිල්ලා පාන්දුර බලන්න අපිට පුළුවන්කම තිබුණා. ඕන ලස්සනයි පාන්දුර පිටට වටා ලස්සන දියල්ලා මේක ලංකාවේ කාලය ප්‍රසිද්ධත් වුණා. ඉතින් අපිත් බලන්න ආව මොකද්ද මේකේ සුන්දරත්වය සහ ලංකාවේ කියලා. ඇත්තටම මේක ලංකාවේ සුන්දරත්වය ඉතාම ඉහළ ආකාරයේ ජනවන දියල්ල. ඉතින් ඔයාලත් අත්විඳලා බලන්න මේකේ සුන්දරත්වය. ඔයාලත් එන්න පරිසරයේ කිසිම හානියක් නොකර ඔයාලගේ සුන්දරත්වය විඳලා ඔයාලා